ඊට පස්සේ අපි දැන් මෙතන මාක් කරගත්තානේ. මේ කිහිලි වක්‍රේ හරියට අපි මැනගෙන ඒක දෙකට බෙදලා එන ගාන අපි මෙතන මැනගත්තා. අපි ඒ රේඛාවයි අපේ ඩාට් එකේ උස අපි මෙහෙම හැඩ රේඛාවක් ගහ ගන්නවා. හරි. අපි දැන් බලනවා ඉන වටමින් මේ ඉඳන් ඒ කියන්නේ ඉන දක්වා උස ඒ රේඛාවේ ඉඳන් අපි ඩාට් එකට කොච්චර දුරක් ඒ කියන්නේ කොච්චර මිම්මක් තියනවද කියලා. මගේ මේකේ තියෙනවා 4:4යි කාලක් විතර මේකේ තියෙනවා. එතකොට අපේ ගවුමේ උස තියෙනවනේ. මේ තියෙන්නේ ගවුමේ උස 39යි භාගෙ මෙතන තියෙනවා. එතකොට අපි ඉනවට ඉඳන් ඩාට් එකට 4:4යි කාලක් වගේ තිබ්බා. අපි ඒකට තව 3ක් 4ක් විතර වැඩියෙන් එකතු කරලා මෙතන ඉඳන් මේ පැත්තට ලකුණු කරගන්න ඕන 4යි කාලක් තිබ්බ කියමු. 4:4ක් තිබ්බ කියමු. ඒකට මම තව 3ක් එකතු කරගන්නවා ගවුම හැඩ වෙන්න ඕන හින්දා 4යි භාගේ 7යි භාගයක් විතර මම එකතු කරගන්නවා. 3ක් 4ක් තිබ්බම වැඩි ඇති. ඊට පස්සේ මේ පල්ලෙහා ඩාට් එකේ මුදුනයි මෙතන අපි 7යි භාගයට ලකුණු කරගත්ත ඒ කොටස් දෙකයි අපි මේ කොටස් දෙක මේ දෙක අපි යා කරගන්නවා. හරි. එතකොට මේ තියෙන්නේ අපේ ගවුමේ ඉදිරිපස කොටස. මේ තියෙන්නේ අපේ ගවුමේ ඉදිරිපස කොටස. දැන් ඉදිරිපස කොටසට සහ පසුපස කොටසට දෙපැත්තෙන් කොටස් දෙක ගානේ 4ක් එකතු වෙනවා. ඒ හතරම අපි එකම බ්ලොක් එක තියලා කපා ගන්න. අපි බලමු මේ කොටස දැන් කොහොමද මෙතන ඇඳගෙන කපා ගන්නේ කියලා. දැන් අපි මෙතනින් දෙකක් අයින් කරානේ. මම මෙතනින් කීලි කටින් එකක් පහත් කරා. අපේ කීලි කට කැපිලා යන හින්දා මම ඒ වගේම මෙතනිමුත් එකක් පහත් කරගන්නවා. මොකද අපි මේ රේඛාවල තමයි අපි මේ මින්ම ඇඳ ගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට බලා ගන්න. පොඩ්ඩක් අමාරුයි ඒ තුරුනාම අවුලක් නැහැ ලේසි. මේ රේඛාවේ අපි බලනවා මෙතන ඉඳන් මෙතනට දුර. මෙතන ඉඳන් මෙතනට 4ක් තියෙනවා. අපි මේ 4 මෙතන මේ කෙළවරේ ඉදමු. ටේප් එක මේ කෙළවරේ තියලා මේ මුලේ තියලා මෙතන ඉඳන් මෙතනට අපි 4ක් ලකුණු කර ගන්නවා. ඒ වගේම අපි දැන් මෙතන ඉඳන් මේ රේඛාව කැපිලා යන කොටස තියෙන්නේ. මේ රේඛාව කැපිලා යන ඉර තියෙන්නේ. එතන ඉඳන් අපි මෙතනට මැන ගන්න ඕන කොච්චරක් තියනවද කියලා. එතන ඉඳන් මට තියෙනවා 6:4ක් තියෙනවා. එතන ඉඳන් මට තියෙනවා 7:4ක් තියෙනවා. ඒකම මම මෙතන ලකුණු කර ගන්නවා 7:4ක්. ඒ වගේම මේ රේඛාව කැපිලා යන තැන මේ හරිය මේ දුර මම මැන ගන්නවා. එතන හරියටම තියෙනවා භාගයක්. මම කලින් මැනගත්තා මෙතන ඉඳන් මෙතනට. ඊට පස්සේ මම මැනගත්තා මෙතන ඉඳන් මෙතනට. දැන් මම මැන ගන්නවා ආය මේ කොටස මැන ගන්නවා මෙතන ඉඳන් මෙතනට. එතන ඉඳන් තියෙනවා මට අඟල් 1/2ක්. සෙන්ටිමීටර් 1/2ක්. ඊට පස්සේ මම මැන ගන්නවා මේ කෙළවරේ ඉඳන් ඩාට් එකේ මේ පැත්තේ ඩාට් එක ගාවට එනකම් විතරයි. මේ පැත්තේ මේ කෙළවරේ ඩාට් එක ගාවට එනකම් විතර මම මෙතන ඉඳන් මෙතනට මැන ගන්නවා. එතනත් මට තියෙනවා 7:4ක්. මේ විදිහට අපි ලකුණු කරා. දැන් අපි මෙතන මුදුන ඇඳ ගන්න ඕන. මේ රේඛාවේ මම කලින් ලකුණු කරා මෙතන ඉඳන් මෙතනට 4ක්. ඒ මම ලකුණු කරේ මේ දුර. මේ රේඛාවේ. ඊට පස්සේ මම ලකුණු කරනවා මෙතන මේ හරියේ ඉඳන්
මෙන්න මේ හරියට තියෙන දුර. මට මේ ටේප් එක පොඩ්ඩක් පේන්නේ නැහැ ළමයි. එතනට එනකන් තියෙනවා අඟල් එකමාරක් තියෙනවා. මම මේකත් මෙතන උඩට ලකුණු කරගන්නවා. අඟල් එකමාරක් මම උඩට ලකුණු කරගෙන මම එතන පොඩි ඉරක් ගහ ගන්නවා ලාවට. ඊට පස්සේ මම මේ පල්ලෙහාත් මෙතන මේ රේඛාවේ මෙතන ඉඳන් පල්ලෙහාට මම එකක් ලකුණු කරගන්නවා. මොකද මම මෙතන ඉඳන් පල්ලෙහාට එකක් ලකුණු කරගෙන තමයි මේ ඊර ගහගෙන තියෙන්නේ. ඒ ඊරත් මම ලාවට මෙහෙම පොඩ්ඩක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ රේඛාවේ පල්ලෙහාට අපි එකක් මාක් කරලා ලකුණු කරපු ඒ රේඛාවේ කිහිලි කට සම්බන්ධ වෙලා තියෙනවානේ. මේ රේඛාවට මෙන්න මේ හරියෙන් සම්බන්ධ වෙලා තියෙනවානේ. මම ඒ සම්බන්ධ වෙලා තියෙන තැන පොඩ්ඩක් මාක් කරගන්නවා. එතන තියෙනවා අඟලක් තියෙනවා. මම ඒකත් මේ රේඛාවේ ඒ විදිහට මේ රේඛාවේ අඟලක් මම මාක් කරගන්නවා. ඒ වගේම මම මේ කෙළවරේ ඉඳන් කලින් මෙතන ඇඳ වගේ අඟල් එකක් හරහට මාක් කරගන්නවා. වක්‍රය ඇඳ ගන්න ඕන නිසා. හරි. දැන් අපි මූලික දේවල් ටික ලකුණු කරලා ඉවරයි. දැන් අපි තියෙන්නේ අපේ අතේ හුරුවට මේ ටික හැඩයට මාක් කරගන්න එක. අපි මුලින් කීලි කට ඇඳගමු. ඒ ලක්ෂ්‍ය හරහා යා කරගන්න තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ අපේ ගවුමේ අපි යට ඉඳන් මෙතනට අපි අඟල් 8ක් ලකුණු කරානේ. 4යි භාගයට 3ක් එකතු කරලා 8යි භාගයක් හරි 8ක් වගේ අපි ලකුණු කරා. 7යි භාගයක් තියෙනවා. අපි ඊට පස්සේ දැන් අපි මෙතන ලක්ෂ්‍ය තියෙනවානේ. ඉන ගාවින් එන්නේ හරි එතන ඉඳන් අපි කෙලි ඉරක් ගහ ගන්නවා මේ හරියට. මෙන්න මේ විදිහට කෙලින් ඉරක් අපි ගහ ගන්නවා. දැන් අපි අපේ ගවුමේ මේ කොටසත් ඒ කියන්නේ ඉන ගාවිනුත් අපි මේ ලක්ෂ්‍ය ටික යා කරලා අපි ඇඳගත්තා. මේක අපි මේ විදිහටම කැපුවොත් අපේ ගවුමට රැලි හිටින්නේ නැහැ. කියන්නේ අපි අපේ ඒ කියන්නේ එංගේ ගානටම තමයි මේ ගවුම මෙහෙන්නේ. අපි මේ හරියට මේ විදිහටම ඒ කියන්නේ මේ විදිහට අපි මේ විදිහට බ්ලොක් එක කපාගෙන ගියොත් අපේ ගවුමට රැලි ගන්න බැරි වෙනවා. ඒ නිසා මම කරන්නේ අපේ කිහිලි කට ලකුණු කරපු තැන තියෙනවානේ. ඒ හරියෙන් දෙකක් මම ආපස්සට ආපහු ලකුණු කරනවා. මේ ඒ දෙක තමයි මම මුලදීම අතෑරියේ. මේ තියෙන මේ දෙක. ඒක තමයි මම මුලදීම කෙළවරින් දෙකක් අයින් කරේ. ඊට පස්සේ මේ ලක්ෂ්‍ය ගාවිමුත් අපි දෙකක් මාක් කරගන්නවා. ඊට පස්සේ අපේ ඉන ගාවිමුත් අපි දෙකක් අයින් කරගන්නවා. දැන් තියෙන ටික යා කරගන්න. මෙතන 2යි. ඊට පස්සේ ගවුම හැඩේ ගන්න පුළුවන් ඔයාට. මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට තමයි අපි අපේ ගවුම කපා ගන්න අපේ බ්ලොක් එක. හරි දැන් අපි අපේ බ්ලොක් එක ඇඳගෙන ඉවරයි. මේක කපන විදිහ මම කිව්වොත් අපි අපේ ඉදිරිපස කොටස අපි කපන්නේ මේ හරියෙන් මෙහෙම මෙතනින් අපි නවත්තනවා. ඊට පස්සේ මේ හැඩය අපි කපනවා මේ මෙතනින් මේ දිගටම අපි කපනවා. එතකොට මේ කොටස තමයි අපේ ඉදිරිපස පළුව වෙන්නේ. ඊපස්සේ අපි සයිඩ් එකට කපන කොටස් 4 කපා ගන්නේ. මේ කොටස තමයි සයිඩ් එකට කපන කොටස් 4 විදිහට අපි ගන්නෙ. මේකෙන් කොටස් 4ක් රෙදි කොටස් 4ක් අපිට ඕන වෙනවා ඉදිරිපසට 2යි පිටුපසට 2යි. ඒ විදිහටම පිටිපස පළුවේ දැන් මේක ඉදිරිපස කොටස මේකෙම පිටුපස පළුව අපි කපා ගන්නවා නම්
මේ විදිහම තමයි අපි කර පොඩ්ඩක් වෙනස් කරනවා. අගල් එකක් අපි කර උස්සනවා පිටිපස කොටසට. කර පළලේ විදිහමයි. ගැඹුර පොඩ්ඩක් උස වැඩි කරගෙන ඉදිරිපස පිටිපස පළුවේ වෙනස් වන්නේ මේ කොටස විතරයි. ඒ විදිහටම අපි කොටස් 6 කපා ගන්න තියෙන්නේ. මේක තමයි අපේ බ්ලොග් එක අපේ ගවුමේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කමෙන්ට් එකක් දාන්න.